ළඟ තියෙනවා මේ වෙලාවේ කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය කළුතර මොන විදිහටද මේ පළාත් පාලන ආයතන බෙදී ගිහින් තියෙන්නේ ජාතික ජන බලවේගය තමයි පෙරමුණේ පසුවන්නේ මහනගර සභාව සහ නගර සභා දෙකක ඒත් එක්කම ප්‍රාදේශීය සභා 11ක බලය Taman සතු කරගනිමින් සමස්ත පළාත් පාලන ආයතන 14ක බලය Taman නතු කරගන්නට ජාතික ජන බලවේගය සමත් වෙනවා කළුතර දිස්ත්‍රික්කය තුල ඒත් එක්කම සමගි ජන බලවේගයට ප්‍රාදේශීය සභා දෙකක බලය Taman සතු කරගන්නට හැකියාව ලැබෙනවා ස්වාධීන කණ්ඩායම බේරුවල නගර සභාව සඳහා තරග වැදුණු ස්වාධීන කණ්ඩායම් අංක 1ට නගර සභාවක බලය තහවුරු කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව ඔවුන් එක් පළාත් පාලන ආයතනයක් Taman සතු කරගන්නවා. ඒ අනුව ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 14ක්, සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන 2ක් සහ බේරුවල නගර සභාව සඳහා තරග වැදුණු ස්වාධීන කණ්ඩායම් අංක 1 එක් පළාත් පාලන ආයතනයක බලය Taman සතු කරගනිමින් කළුතර දිස්ත්‍රික්කයේ බලය තහවුරු කරගන්නට සමත් වී තිබෙනවා.